Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ නම දිල්කි. ඉතින් ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා. මට නම් අවුරුදු නිවාඩුව පටන් ගන්න අද ඉඳලා. ඉතින් මගේ වීඩියෝ එක අද පටන් ගන්නෙම ක්ලීනින් පාර්ට් එකකින්. ඉතින් මට අද දවසින් වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ ක්ලීනින් පාර්ට් එක. මොකද මේ දවස් ටිකේ මම වැඩි ගිරි අස්පස් කළේ නැහැ. කොහොමද නිවාඩුව හම්බ වෙන නිසා මම හිතුවා අවුරුද්දටත් එක්කම එකපාරම ගේ අස් කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා මොනා කරන්නත් කලින් මේ අවුව තියෙන වෙලාවේ හොදලා තියෙන රෙදි ටික වේල ගන්න එක තමයි හොඳම වැඩේ කියලා. ඉතින් මම දැන් ওই ලෑස්ති වෙන්නේ හොදගත් රෙදි ටික ඉක්මනටම වේලෙන්න දාගන්න. මම හිතුවා මගේ වීඩියෝස් බලන ඔයාලට මගෙන් දෙයක් දෙන්න ඕනි කියලා. මම මොකක්ද කිව්වේ? ඉතින් මම හිතුවා අද ඉඳන් මගේ වීඩියෝස් එකකට අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේට වටින දෙයක් අරගෙන එන්න ඕනි කියලා. සමහර විට මගේ වීඩියෝස් බලන ඔයාලට හිතෙන්න පුළුවන් මෙයා නම් මාරම ලකි, මාරම රිලැක්ස් ලයිෆ් එකක් තමයි ගත කරන්නේ. බලන්නකො මෙයාට තියෙන නිදහස. කරන හැම වැඩක්ම වීඩියෝ කරන්න තරම් මාරම නිදහසක් නේද මෙයාට තියෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයි. මගෙන් පෞද්ගලිකවත් කට්ටිය අහලා තියෙනවා කොහින්දනේ ඔයාට ඕවා කරන්න වෙලාවක් කියලා. ඉතින් මං හිතුවා අද ඒකත් මතක් කරන ගමන්ම ඔයාලට ජීවිතේට පොඩි පණිවිඩයක් දෙන්න. ඉතින් මේක ඇත්තටම කිව්වොත් මම දැන් රිලැක්ස් ලයිෆ් එකක් ගෙවනවා. ඒක ඇත්ත. නමුත් මම හිතුවා මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අද මෙහෙම ජීවිතේ රිලැක්ස්ව ගෙනිච්චට මම ආස කරන විදිහට YouTube channel එකක් ගෙනිච්චට මීට අවුරුදු ගානකට කලින් මම නොසෑහෙන දුක් විඳපු කෙල්ලෙක් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ගැහැණු දරුවෙක් විදිහට ඒ වගේම පවුලේ පළවෙනියා හැටියට මම ජීවිතේ ගන්න ඕන බර ගොඩාක් ගත්ත කෙනෙක්. ඉතින් මට නංගියෙක් මල්ලියෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නගේ වැඩ කටයුතු ඒ වගේ මගේ තරුණ කාලේ මම ගොඩක් කරදරත් එක්ක ජීවිතේ ගෙනිච්ච කෙල්ලෙක් කිව්වොත් මම හරි. හැබැයි මට ඔයාලට කියන්න ඕනුනේ ඒක නෙවෙයි. ඉතින් මම ඒ ගෙනිච්ච ජීවිතේ අද අතරමඟ මම නැවැත්තුවා නම් මං හිතන්නේ දිල්කි කියලා කෙනෙක් තවදුරටත් නැති වෙන්න පුළුවන්. ඉතින් එතන තිබ්බ ප්‍රධානම දේ තමයි මගේ දරා ගැනීමයි ඉවසීමයි. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ දරා ගැනීමයි ඉවසීමයි කියන එක ගැන. අපේ ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත්, කොච්චර දරා ගන්න බැරි දුකක් ආවත් අපි අපිට පුළුවන් උපරිම වෙර දාලා ඒ දේ දරා ගන්නවා නම්, ඒ දේ ඉවසනවා නම් මං හිතන්නේ අනිවාර්යෙන්ම ඉස්සරහට ලස්සන දවස් එනවා. ඉතින් අර කියමනකුත් තියෙනවනේ ඉස්සරහට තමයි ලස්සනම දවස් එන්නේ කියලා. ඒක මම පිළිගන්නවා. නමුත් මං කියන්නේ දරා ගන්න ඕනේ කියලා කතා කරන්න ඕන තැනදී කතා නොකර ඉන්න කියලා මම කියන්නේත් නැහැ. හැබැයි මම කියන්නේ ජීවිතේ පුළුවන් තරම් කොච්චර ප්‍රශ්න බාධක ආවත් අපිට දරා ගන්න පුළුවන් නම් මං හිතන්නේ අපි එතන දෙනු. ඉතින් මට කියන්න ඕනුනේ අනිවාර්යයෙන්ම මේ සමාජයේ ජීවත් වෙද්දී, තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච සමාජයක ජීවත් වෙද්දී අනිවාර්යෙන් අපිට මුහුණ දෙන්න දින ප්‍රශ්න වැඩි. ඉතින් ඔයාලගේ ජීවිතේට අලුතෙන් එකතු කරගන්න ගුණාංගයක් විදිහට දරා ගැනීමයි ඉවසීමයි කියන දේ අනිවාර්යෙන්ම එකතු කරගන්න. මොකද එතකොට ඔයාලට හිතන්නේවත් නැති ලොකු දුරක් යන්න පුළුවන්. මම ඒකට හොඳම නිදසුන තමයි ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ. ඉතින් ඔයාලා දන්නවද මාව හදපු එක තමයි මේ ලෝකෙ කරපු ලොකුම වරද කියලත් ඒ හැම දෙම මම හිතන්නේ ඒක දරා ගන්න හරි අමාරු වේදනාවක්. මොකද මූණටම ඇවිල්ලා කෙනෙක් කිව්වොත් ඔයාගේ අම්මා කරපු ලොකුම වරද ඔයාව හදපු එක තමයි කියලා. මොහොතකට ඔයගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න මේ වේදනාව කොච්චර හැඟීමක් දැනෙයිද ඔයගොල්ලන්ට මේ වේදනාව. ඉතින් එහෙම අහපු මම අද මෙහෙම ඔයාලට ඒක ගැන විස්තර කියනවා කියලා කියන්නේ ඔයගොල්ලෝම හිතලා බලන්න මගේ දරා ගැනීම ගැන. ඉතින් මම කියන්නේ එහෙම දෙයක් වුණත් මට දරා ගන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන්
ඔයාලටත් පුළුවන් දරා ගන්න. ඉතින් ඉස්සරහට ලස්සන ගමනක් යන්න අපි දරා ගැනීම, ඉවසීම අපේ ජීවිතයට ඇත්තටම ලං කරගමු. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ මගේ අත්දැකීම් එක්ක ජීවිතයට යමක් ගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම එතකොට ඉස්සරහට ගෙන වීඩියෝස් වලදී ඔයාලත් එක්ක මගේ අත්දැකීම් ෂෙයා කරගන්නම්. ඉතින් කොහොම හරි වීඩියෝ එකේ අවසානයට ටික ටික ලං වුණා. ඉතින් මගේ නිවාඩු දවසේ අස්පස් කරන වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙලා මගේ උදේ කෑම එක හදාගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන්ම ඉතින් මේ වීඩියෝ එකේ අද තියෙන්නේ උදේ වරුවක් විතරයි. ඒ කියන්නේ මම හරියටම දවල් 12 වෙද්දී දවල්ට කන්න උයලා, ගෙවල් දොරවල් අස් කරලා ඒ හැම වැඩක්ම කරලා ඉවරයි. ඉතින් තව අලුත් වීඩියෝ එකකින් ඔයාව හම්බ වෙන්න මං ඉක්මනට වෙන්න. එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Bye bye.